ප්‍රශ්නෙට ඊගම සෙල්වි පාර ටෙන්ඩර් කරලා යම් ඊවර සමිතියක් සහ යම් ආගමික සංස්ථාවක් මෙතෙක් බදු අය කරලා තියෙනවා. ඉතින් අපි මීට සති දෙකකට කලින් මේ අදාළ පූජකතුමන් සහ මේ අදාළ සමිතියේ නිලධාරීන් ගෙන්නලා අපි විමසීමක් කරා. එතකොට වුන් කිව්වේ මේ දීපල ඒ ආගමික ආයතනයට අයිති කියලා. ඉතින් එතනදී අපි දැනුම් දුන්නා. ඒ ආගමික ආයතනයට අයිති නම් ඒකේ ඔප්පු පෙන්නන්න අපිට ඔප්පු සහ පිළිතුරුපත් ගෙනලා අයිතිය තහවුරු කරන්න. එහෙම අයිතිය තහවුරු කරොත් අපි ඒක සම්බන්ධයෙන් සලකා බලනවා. එහෙම පුද්ගලික අයිතියක් තියෙනවා නම් ඒක නගර සභාවේ ඊට පස්සේ නඩත්තු වෙන්නේ නැහැ. ඊදිනාපු දාන පාර හදන කානුන් එක ඒ පුද්ගලික අයිතිය තමයි ඒ අය නඩත්තු කරගන්න. හැබැයි පුද්ගලික අයිතිය තහවුරු කරන්න බෑ කියන එක තමයි අපි ඉන්නේ. ඒ නිසා සති දෙකක් ඇතුළත ඒ පුද්ගලික අයිතිය තහවුරු කරන්න කියලා ඊයට ඒක දිනේ ඉවර වුණා. ඒ සම්බන්ධයෙන් දැන් අද දින ඒ සති දෙක අවසන් වෙච්ච නිසා ඊළඟ නීතිබද්ධ ක්‍රියාමාර්ග ගන්න එතුමන්ලාට ලිපි තටල් කරනවා අද. එතුමන්ලත් ඒ සාකච්ඡාවේදී ඒ පූජකතුමන් සහ ඒ දායක සභාවේ කට්ටිය ඇවිල්ලා එතුමන්ලත් පොරොන්දු වුණා. ඔවුන්ගේ ලේඛන හොයාගන්න බැරි වුණොත් සහ අයිතිය තහවුරු කරගන්න බැරි වුණොත් ටෙන්ඩර් එක අවලංගු කරලා අපිට නැවත මේ දේපල නගර සභාවට මනාපයක් කරන්නට අවශ්‍ය දේ සති දෙකක් ඇතුළත දෙනවා කියලා. ඒ සති දෙක ඊයෙන් ඉවරයි. අපි දැන් එතනින් පස්සේ ක්‍රියාමාර්ග ගන්නවා.